chairman அவர்கள் வந்திருக்கிறார். बसने सर इंजन ये दिन कमाई मैकेनिक ඔක්කොම ගලවලා තියෙනවා. දෙන්න අතරේ ආරවුල් ඇති වුණාට පස්සේ දෙන්නට එක තැනකින් වැඩ ගන්න බෑ කියලා නයි. நீங்க என்ன எதிர்பார்க்குறீங்க? ஒரு ஆள் இங்க தனியா அக்கவுண்ட் நான் வச்சு இங்க உள்ள கணக்கு வழக்கினா தனியா மெயின் account செய்யணும். அவர்தான் அங்க வேண்டாம் இங்கேயே வச்சு அதை மெயின் பண்ணலாம். මේ කරලා දුන්නා. කොහොමද? අත බලන්න මේ මොකද? உறவுகள் அனைவருக்கும் வணக்கம். நாங்கள் இப்ப எங்க நிக்கிறோம்னு பாத்தீங்கன்னு சொன்னா யாழ்ப்பாணம் மல்லாகம் வேலத்தளத்துல தான் நிக்கிறோம். இங்க வந்து பாத்தீங்கன்னு சொன்னா இலங்கை போக்குவரத்து சபையினுடைய சேமன் அவர்கள் பதவியேற்ற பிற்பாடு வடக்கில் உள்ள ஒவ்வொரு சாலைகளுக்கும் வந்து விஜயத்தை மேற்கொண்டிருந்தார். அதே போன்று வந்து இன்றைய தினம் மல்லாக வேலைத்தளத்துக்கும் வந்து அவருடைய விஜயம் மேற்கொண்டார். அவர் வந்து இங்கே இருக்கின்ற குறைகளை வந்து கேட்டு அறிந்து கொண்டு போகின்றார்கள். அது தொடர்பான காணொலியாகத்தான் இது அமைய போகின்றது. என்னுடைய சேனலுக்கு யாராவது புதிதாக வந்திருந்தால் சேனலை சப்ஸ்கிரைப் பண்ணி பக்கத்தில் உள்ள பெல் பட்டனை தட்டி விடுங்கள். அப்பதான் நான் போடுற ஒவ்வொரு காணொலியும் வந்து உங்களுக்கு உடனுக்குடன் வந்து சேரும். வாங்கோ காணொலிக்குள்ள போலாம். ஒரு வானத்தில் அந்த இலங்கை போக்குவரத்து சபையினுடைய சேமன் அவர்கள் வந்திருக்கிறார். बसने सर इंजन ये दिन कमाई मैकेनिक इंजन का पूरा
ඉන්නවා කවර එක. නැස්නවා කවර. කොහොම කවර කරලා තමයි මේ තමයි ඉන්දි බස් මේක කරගෙනනේ මේක සර් මේ පොඩි ප්‍රශ්නයක් කරනවා මේක වෙන ගන්නවා මේ ගියපොත් තියනවානේ ඒක කණ්ඩා එළියට හරි දාලා හරි මේක පයි කරනවා නැත්නම් කියවක් ඒ වුණොත් හදන්න පුළුවන් ඔයාලා බලවස ගියපොත් ඉබෝල් නෑ මේ වෙන කරාජයක දෙනවනේ අපිට සක්කාර ගන්න ඉන්ජින් තමයි පීටියෝ රයිට් අලි දෙන්නේ මේ වාහනේ ප්‍රශ්නය නෑ වාහනේ නෝනා බ්ලෝ ඕන ඇදගෙන පුළුවන් සන්නද මේක බස් එක මේ බස් එක දුන්නේ කලවල තමයි ගාලා කිව්වා ඒක තමයි බස් වලට එනකොට කෑන් දීපාන මේ කොච්චර ගන්නද මේක මාසයකට වෙඩි සර් මාස දෙකකට වෙඩි මේ මාස ඉවර ගන්න පුළුවන් ඔව් 3G ECG ඔක්කොම කලවල තියෙනවා ඔව් මේ සෙකන්ඩරි අප්ඩේට් මේ බස් එක මේ බස් එක අර පින්න තියෙනවා පොඩි මේ මාස ඉවර ගන්න පුළුවන් ඔව් 29 31 ඉස්සරහ මේ ටයිප් කරලා මම අඩපාඩු කියනවා ඒ යාපන කරන වැඩ කරන කොහොමද මොනවද ඩිමේ දෙවි කරදී ඉන්න දැනට ඉන්න මේ අත්‍යය ඉන්න මෙයාට පොතක් නෙවෙයි කිත විදින විදියට පොඩ්ඩක් බැලලා දෙවි ඕනේ ඊට පස්සේ මෙයා ඉතින් පිට සෞත් වෙලා යන්න රසවත් එපා වගේ සතියක් වගේ නිකවට දාලා ඉඳලා දැන් හොඳ මෙහෙට දාලා තියෙන තැනට වැඩ කරන්න කියලා මෙයාට ඒ යන්න ඕනේ ඒ වුණාට දෙන්න ඒ දෙය අදි ජස්සද මෙයා කොණ්ඩේ ඩිපෝ සේවික නෑ මම කියන්න බැලපු කෙනා කොහෙද කොණ්ඩේ ඩිපෝ ඉදී කොණ්ඩාග යක් කොණ්ඩේ යාපනේ යාපනේ කොණ්ඩේ කියන යාපනේ ඩිපෝ කතා කරලා නේද යාට විතර නෙමෙයි ඔය සිද්ධි වෙලා තියෙන්නේ මීට කෙනෙක් හිටපු CC ක්ලාක් කියන මිනිස්සෙක් එයාටත් දැන්ලා එයා ඒ සබ්ජෙක්ට් එකෙන් මේකට එයාට ඉතින් ඉවත් වෙලා ගියා ඊට පස්සේ තව එක්කෙනෙක් තීවිදියමයි ඒ වගේ ලියදුරු හොන්දොස්සලාට ජොබ් දාලා මොකක් කර ඉල්ලින් කරලා අයි පොඩ්ඩක් ටිකක් පොඩ මේක දෙල්ලා දෙන්න ඉක්මනට පිටපත් කොන්න අවශ්‍යයි කියලා ඉල්ලින් කරලා කියොත් ඒගොල්ලන්ට ඒ විදිහටම පොඩ්ඩක් ඉදිරියට කරලා දැන් ගාලා එහෙම මටත් ඉතින් කලින් ජීරෝ ඔතන මටත් දැන්නලා තිබ්බා ඒක වෙනයි ඉතින් මේ ඉන්න සේවකයන්ට තීවිදිම එයාගේ හොඳ වැඩ කරන්නේ මේ කොහොමද ඉන්නකොට මේ දික තමයි ඉදිරියන ඉදි මාර්ගය මේ වෙනකොට මේ හොඳ වැඩ කරනවා එතුමා ලෝන් බිල් බස් එකට මෙයා තමයි බලනවා ඒක හොඳ වැඩ කරනවා දාලා යන්න එපා මම ටෙම්පර් එක දාලා දාලා තියෙනවා නේද යන්න බෑ ඒකම කතා කරනවා சொன்னால் உங்களுக்கு தானே கதைக்கு சொல்ல வரேன் அதுவும் அவங்களோட எதிர்பார்ப்பு இல்லை அவங்களோட எதிர்பார்ப்பு என்ன உங்களுக்கு என்ன நீங்க என்ன அதரே ஆறாவது லட்சம் நடப்பதே தென்னாட ஏக்கத்தனைக்கு பிறகு நீங்க என்ன எதிர்பார்க்குறீங்க வேற இடத்துல ஆன்சர் உங்களுக்கு எது பொருத்தம் வேற இடம் நீங்க எங்க வேலையை பண்ணீங்க காரணம் ஏகிட்ட காரணம் அடிப்போ තමයි கிடைக்கும் உங்களுக்கு காரணம் அடிப்போ இருக்கும் உங்களோட சூழ்நிலை எப்படி இதுல பேலன்ஸ் பண்றது உங்களோட சூழ்நிலை எப்படி எனக்கு தெரியும் இன்ஜின் வரவா අරයා මේක මතාලේ එයා මේකට ඉල්ලනවා වගේ. அவர் இங்கே கேக்குறாரு. ඉන්දියානු දිරජන ඉල්ල. ජයිජන් කීම කරන්න පුළුවන් වැඩි. ඔව් මං ඉන්න ඕනේ නෑ. ඒක දැන් කරේ නෑ ඒක. නෑ ලියමද සර්ට දාලා කියනවා. මට කොච්චර එඩිපේ කොච්චර කරවන්නද? நீங்க எவ்வளவு தான் வேலைக்கு ඕන නම් ජීවිතේ ඉරිගෙන ඉවරනවා. அங்கே தான். අන්න කරන්නදී කියලා වයින් මරේන එක කතා කරලා අරයා කැමති මේකට යන්නේ නැහැ. එයා කැමති. දැක්නෝ ළඟට. කරේනගර එක්කන ඔව්. එයාත් යනවා. අරයා ඉන්නනවා මේ. හරි දෙන්න සෝද මාරු විදියට තමයි ඉතින්. අරයා යැප්නදී කොහෙද නැති වෙන්නේ. ඉතින් යාවනේ තරට මෙහෙ නැති වෙනවා. අහින් එයා ගන්න පුළුවන්. යාවන. ලයිට් එක කියපෝ. යාපෝ කලේ කියලා. ඒක මම මාරු කරා. සත්තම.
එහෙනම් ගිහලා කාර්යාලයකට හොඳට වැඩ කරගෙන ඉන්න. ඔව්. යාපනයේ ගිහලා පොඩ්ඩක් කතා කරලා එයා ගොඩක් කාලේ ඉතර එයා ඩී වාගේ දාන්න පුළුවන් එයා. මොනවද රිපෝට් දාන්න පුළුවන්. හොඳ වැඩක් කම්පැනි එක. ඔව් සර්. පොඩි ප්‍රශ්නයක් ආවා. අපි අපේ ගිහලා ஏப்ரல் மாதத்துக்கு நம்ம எல்லா வேலையும் முடிக்கலாம். කවරින් තමයි ඉන්නවා. escape permanent area. நீங்க வந்து என்ன அப்பாயின்மென்ட் உங்களுக்கு? හරිදා. අදක මම දෙන්නක්ම ආවා. පුතුන්ගේ පුතාලේදී දෙන්න විතර මෙතන මේකේ සම්පූර්ණයි වගේ. ડોමිනිකනේ escape point එකේ සම්පූර්ණයි. මෙයාම කොහොමද? ඔපෝ මේකේ හදන්න මේකේ බලදායි කාර්යක්ෂමතාවය දෙකේ හදන්න. අතන අපි මේ වෙන ස්ට්‍රක්චර් වෙනස් කරනවා. එන මැනේජර් කෙනෙක් ඉන්නවා ඒ විදිහට අපි වෙනස් කරනවා. හරි. ඒ ඉස්සෙල්ලා බලන්න මේකේ කොච්චර ප්‍රමාණයක් හදනවද කොච්චර වර්ඩ්ද කියන්නේ. එහෙනම් මම කියන්නේ බිස්නස් මොඩල් එක මේකේ බලන්න ඕනේ. හරි. ආර්ථික ප්‍රමාණ කතා කරලා ගන්න. අරගෙන ඔයගොල්ලෝ ඉන්න ප්‍රමාණයට අනුව බලලා අපි ආපහු ටෙක්නීෂියන්ලා ගන්නවා. ඒකට ඔයලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඔයලා අප්ලයි කරලා දාන්න. අර ඉස්සර වගේ අර නියමක් තියනවා ඔයා මේක කරන්නේ එහෙම නැහැ. හරි. බිස්නස් බලුවා එක්ස්පීරියන්ස් එකම ගත්තා. කරගන්න. හරි. අපේ වෙනකට සම්පූර්ණ. මේ අනිත් එක මේ හිතපු කාලේ මේ ඩිපෝ වල එන්ජින් ඩිපෝ වල දෙනවානේ. ඊට පස්සේ ඒ වල කුලියක් ගන්නවා. කුලියක්. ඔව්. ඒකේ කුලියේ ඉඳලා තමයි මේ ලයිට් බිල් වතුර ඔක්කොම ගෙවනවා. දැන් ඒ වගේ නෙමෙයි. දැන් නතර කරලා තියෙනවා. දැන් කොහොමද දැන් ඒතකොට මෙහෙන් එන්ජින් එකක් හදවම ඔයගොල්ලෝ කොහොමද ජොබ් එක දාන්නේ? ඔපනින් ආ ජොබ් පොඩි කියලා තියෙනවා. මොකද පයින් යන උපනාය. කම උපනාය රෝලින් ඉන්නේ. මතරණ්ඩයි. 32000 මේ ඩිපෝ පේ කරන්න ඕන සර්. ඒක ඩිපෝ වලින් සල්ලි නැහැ කියලා පේ කරන්න. ඔයගොල්ලෝ accounts එකේ account එකේ තියෙනවද? account අපේ ආරම්භ තමයි. රීජන් තමයි. වැඩපොළට නෑ සර්. මේ වැඩපොළට කියලා අකවුන්ට් එකක් නැතුව ඒකට ආවේ නැහැ. ඊ ආප් එක. ඊ ආප් එක නේ. මට එයාට මේකේ account එක වන්න කියලා. ඔව්. ඒක හොඳද? ඒ ඉඳලා තමයි සල්ලි ඔක්කොම ඒක ගන්නවා. මට එවන්න කියන්නේ මම ඒතර account balance කරලා දෙන්න ඕගොල්ලෝ. මොකද ඔයගොල්ලෝ මහන්සි වෙන නම් ඔයගොල්ලෝ මේ වෙන අවශ්‍යනේ. ලක්ෂයක හිටිය ඒ කාලේ සර් ත්‍රිකුණාමලයට එන්ජින් ගදලා දුන්නා සර් මේ ඉඳලා සර්. දැන් ඊළඟට අපිට ඕනේ නේ සර්. ඒ නිසා තමයි ප්‍රශ්නේ. ඒ කාලේ සර් මේ ත්‍රිකුණාමලයට එන්ජින් ගදලා දුන්නා. දැන් හදනවා. ත්‍රිකුණාමල ඔක්කොම හදනවා. ඩිපෝ පුරුතරින්. මණ්ඩක් නෑ. ඒ ඉඳලා බලාපොරොත්තු මේ ඔයගොල්ලෝ බලා ගන්න. අපි මම සෙපරේට් බිස්නස් යුනිට් එකක් විතර මේක හදලා දෙන්න. ඒක වෙනම කඩයක්. සෙපරේට් බිස්නස් යුනිට් කඩයක් නෙමෙයි. වෙනම accounts කියලා ඔයගොල්ලෝගේ අටෙන්ඩන්ස් අරගෙන ඔයගොල්ලෝ පඩි ගන්න ඔයගොල්ලෝ සේල්ස් සම්බන්ධයෙන් දෙන්න කොහේ රෙන්ජ්මක් හැදුවොත් මේකට ගානක් දාලා ඔයගොල්ලෝගේ ගාන දාලා මෙයා ගන්න. ඒක ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ මිනිස්සුන්ටත් ඒතර මොකක් හරි ඉන්ටෙන්සිව් එකක් දෙන්න දෙනවනේ. බයික් හදලා දෙන්න. ඒක මට යාර රිපෝට් කාස රිපෝල ඩිපෝල වන කාඩියල කාසි කියනවා අපි තරම් ඉල. ආ රිපෝට් පේපර් එකක්. ආ උඩට අඩක මේ රිපෝල්ට තමයි නතර කරලා තියෙනවා. දැන් අපේ පිටපු කාලේ වාගේ අපි කරන්න පුළුවන්. ඒ ඩිපෝ ඉඳලා සල්ලි ගන්න පුළුවන්. මම එකයි කියන්නේ වෙනම account එකක් ඕකන හැන්ඩල් කරා. අපි ඒක මෙහෙමයි. මේ වර්ක්ෂොප් එකේ account එක ඕපන් දාන්න වෙනවා. තියෙනවද? තියෙනවා. අනිවාර්යයෙන්ම තිබ්බා. කරලා තමයි ඒක දෙන්න. ආ තිබුණාද ඒ ක්‍රමෙ? ඔව් තිබුණා සර්. අයියෝ තුමා මොඩියක් තිබ්බා. එයාලා තැම්පත් කරපු මොඩලක් විනාශ කරලා තියෙනවා. මේකට පයින් යාර සල්ලි නෑ සර්. ආරේට තමයි අපේ සල්ලිල තමයි බඩු අරන් ඔක්කොම ඉවර කරලා මේක account එකට මන්දිරේ. මේකේ මෙයා කවුද මේකේ ඉන්නේ කවුද accounts බලන්න කියන කළු අර ඊ අපිට කාල් ආරේ මාසෙට ඔයාලට ගන්න ඕන මේකේ accounts මට වන්දියා. හරි accounts මේ ඩිපෝ එකට වෙන වැඩි මේකට වර්ක්ෂොප් එකට වෙන්නේ මේකේ ඔයගොල්ලෝ account දෙක තිබ්බා සර්. උන්නදී පොඩා වන්දියා. ඒක තිබ්බා සර්. ඒ නේද තමයි බැලුවේ. දෙකම. මේ මෙතන ඉඳන් ගිලක මේ ඩිපෝ එකට කොච්චර කොටද? යාපනේ. ඔව්. විනාඩි 10කට තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මෙහෙම කරමු. මේ account එක වෙනම separate කරලා ජැප්නේ එක්කනට මේ යාපනේ එක්කනට මේකනේ බඳව ගන්නකල් accounts එක ඇවිල්ලා බලන්න කියමු. හරි. පුළුවන් නේ දවස් දෙකක් තුනක් 10 minutes නම් බලන්න කියන පුළුවන්. இங்க ஒரு டேபிள் தனியா அக்கவுண்ட்ஸ் எல்லாம் மெயின்டைன் பண்ற மாதிரி செட் பண்ணி අපි යනවා. ஒரு ஆள் இங்க தனியா அக்கவுண்ட் நான் வெச்சு இங்க உள்ள கணக்கு வழக்கினா தனியா மெயின்டைன் account செய்யணும்.
අගරන් அது அங்க வேண்டாம் இங்கேயே வச்சு அதை மெயின்டைன் හැබැයි பண்ணலாம். මම මේක කරලා දුන්නාට පස්සේ ඔයගොල්ලෝගේ තියෙන ප්‍රොෆිට් එක පෙන්වන්න ඕන ඔයගොල්ලෝ. அப்படியா செய்யும் பட்சத்துல நீங்கள் எதிர்காலத்துல ஒரு லாபகரமான சூழ்நிலையை ආරම්භයෙන් චේතනා හිටියද කාලා මේ එළිය වාහනේන්ද අපි රිපෙයාර් කරන්න බෑ ඉන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ රජයේ ඔකද ඔයගොල්ලෝ ඊට පස්සේ පටන් ගන්න ඔයගොල්ලෝ ප්‍රොෆිට් වැඩි කරගන්න පුළුවන් රජයේ වාහනත් හදන්න පටන් ගන්න. මේ සර් මේ රෝඩ් එක කරනවා முதல்ல ரெண்டு වඩි විතර තමයි මේ ඒරියා එක අපිට ඉතින් ආක වේද උඩ இடங்கள் මෙයාට සර් මොනවාර ඉන්සෙන්ටිව් එක දෙනවා නම් හොඳයි. වැඩ කරනවා. ඔව්. ඉස්සෙල්ලා account එක හදලා මගේ account එක මාස 3ක් විතර බලන්න. බලුවන් පස්සේ ඔයගොල්ලෝ ප්‍රොෆිට බලන්න අපිට ඔයගොල්ලෝ මාසෙට වැඩ කරනවා. එහෙනම් මේම workshop එකක් තියෙනවා කියලා වෙන්නනවා. මේ ඒකයි මේ ළඟ plans මුකුත් නැද්ද free lands. வீட்டு பதிவான ஒரு தானியல் பாவனைகள் எல்லாம் இருக்கு. ඉන්ජෙ ඉල්ල මේ සර් ජප්නි ප්‍රෝග්‍රෑම් විනාඩි 10 කියන්නේ ලොකු දුරක් නෙමෙයි. ඒකට අපි රජයේ මේ වැඩත් පටන් ගන්න නම් මේක ඉස්සෙල්ලා පාවුරු ටික දෙන්න බස් වල. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ වලට පාවුරු ටික දෙන්න. ඒක දීලා ඉතුරු කාලය විඳන් කරලා වට පුළුවන් නම් අනිත්ව පටන් ගන්න. මේ සර් எதிர்காலங்களில் சிபி பஸ்ஸுக்கு முதன்மைப்படுத்தி கொண்டு මේ අර ඩිපෝ ඉඳලා සල්ලි ஆர்மி ගන්නවා பெட்டவரை செயல்படுத்தின பிறகு ඒක නතර කරලා கவர்மெண்ட் සමහර වෙලාවට ඒ ලියුමක් හරියට පුරුදු කරන්නේ නැද්ද අපිට කඩේ මෙරක නිපාඩි ආර சொன்ன නිපාඩි අද නිපාඩි காசு டிப்போல வேண்டாம் வேண்டாம் අප ආර නිපාඩි இது அந்த இந்த இன்ஜின் காசு வாங்குறது ஓ யார் சொன்னா அது மாதிரி இன்ஜின் வச்சுட்டு தான் நாங்கள் ஆரம்பிச்சு எங்களுக்கு சொன்னோம் நாங்க வேண்டாம் அந்த பெர்மிட் வந்து எங்களுக்கு அந்த பெர்மிட் எல்லாம் இப்போ அந்த காசை வாங்க ஓ வேண்டாம் வேண்டாம் வந்தோடா வேண்டாம்னு சொன்னதா அந்த அங்கே இருக்கு எம்இஎஸ்ல இருக்கு வேண்டாம்னு சொன்ன கடிதம் இதுல ஒபிசக்கு තියෙනවා நீதான் பார்த்தேன் මම WhatsApp එකක් දාන්න. මේ වගේ රිපෙයාර් කරලා આવොත් අපේ හෙඩ් ඔෆිස් එකේ යනවද? ඒවානේ. ඒක වාහනේ කියලා දීපේ වාහන අමාරු. திருவண்ணாமலை நகர செக் பண்ண பண்றோம் PS4 එක මේ හදන්න පුළුවන් සර්. මේ රිපෙයාර් කරවොත් මේක හදන්න පුළුවන් PS4 එක. ඉන්ජෙක්ටර් කොල්තරේ. අත බලන්න මේ ගුරු හදන්න என்னடா அது இந்த பாவிக்காம விட்டதால அப்படியே அவன் திடீர்னு මේක භාවිතාව අවශ්‍ය නැත්නම් ස්ටොක් කියලා තියෙනවා වෙනනවා කියලා වෙන එක තමයි එන්නේ යම්ම ඩිසයින් මේ මොඩල් එක ගන්න එක පාට ඔලි ටූල්ස් ටික බලලා බස් මේක සෙන්සර් ඔය ටික බලලා මහා දවස් ටූල්ස් ටික කියන මොකද බජට් එක අප්‍රූවල් වෙලා තියෙනවා ටූල්ස් ඇන්ඩ් මැෂිනරි වලින් පළවෙනි වතාවට අප්‍රූවල් වෙලා තියෙනවා බජට් එක. ස්කෑනර් නෑ සර් මේ ඒ ඔය ඒවට ගිහින් ස්කෑනර් දෙන්න ඕනේ. පුළුවන් තරම් මට සතියක් අතට මට එවන්න මේක. කලේ කලේ ලින්ක් කරනවා. පූර්ණ ප්‍රොෆිට් බල් යුනිට් එකක් විදිහට වෙනම SDV එකක් විදිහට හදලා දෙන්න. එතකොට අපිට බලන්න පුළුවන් වෙනම ඔයගොල්ලෝගේ වැඩපළ කොහොමද ප්‍රොෆිට් කරනවද මොනවාද ඔයගොල්ලෝ සේවක අවශ්‍යතා ටූල්ස් ආරම්භය ඒ ටික අපිට හදලා දෙන්න පුළුවන්.
Thank you.